කෙල්ලෙක් දැක්කම ලයින් එකක් දෙන විදිය මට පොඩ්ඩක් පෙන්නන්න. මම සාමාන්‍යයෙන් කෙල්ලොන්ට ලයින් දෙන්න යන්නේ මම කැතින්ද. ඔයා කවුද මේ කැතයි කියලා කිව්වේ? නෑ මම එහෙම සාමාන්‍ය ලස්සනක් නෑනේ. මම ඉතින් වැඩි ලයින් දෙන්න යන්නේ නෑ. මම කියන ඔයා ලස්සන කොල්ලෙක් කියලා පිළිගන්නවද? ඔයා කියනවනේ ලස්සනයි නේද? ඒකනේ අනේ මම කියනවා නම් කැත වෙන්නේ කොහොමද නේ? අනිවාර්යෙන්ම ඔයා ලස්සනයි. අනිවාර්යෙන් ලස්සන වෙන්න ඕන. ඇයි ඔය එහෙම කිව්වේ? නෑ ඔයා මම ලස්සනයි කියලා කිව්වා. එහෙමද? හරි ඕකේ දැන් මේ ඔය වගේ ඉන්න මේ කොල්ලගේ නම මොකක්ද? මතීෂට දැන් ගෑල්ලමෙක් ඉන්නවද? නෑනේ. අතරම. Oh no. ආර ප්‍රශ්නයක් නෙමේක නේද? ගෙවල් කොහෙද? ගෙවල් මාතලේ. මාතලෙන් ගත්තා කියලා සින්දුවක් තියෙන්නේ. මාතලේ ලස්සන කෙල්ලෝ ඉන්නට අපිට නෑ. ආර වැඩක් ඒක ඇයි මේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මාතලේ කියලා ලස්සනයි කියන්නේ? කට්ටි කියන ඉතින් මට නම් එහෙම ලස්සන කෙල්ලෙක් දැකලා නෑ මම මාතලේ. කොළඹ ලස්සන කෙල්ලෝ ඉන්නවද? කොළඹ නෑ නේද? කොළඹ ගොඩක් ඉන්න පිටින් ආපු කට්ටිය. ඒ කියන්නේ මොන පළාත කෙල්ලද ලස්සන කියන්නේ මේක හරියන්නේ නෑද? හැම කෙනෙක්ම ලස්සනයි ඉතින් නේද? ලස්සනයි. මාතලේ කෙල්ලෝ ලස්සන ඇති ඉතින් කොළඹ කෙල්ලෝ ලස්සනයි. හොයන කෙල්ලගේ ගතිගුණ පහක් කියන්න තියෙන්න ඕනේ. යා කොයි වගේ වෙන්න ඕනේද කියලා මට නිකන් කියන්න. එහෙම නෑ ඉතින් හොඳ වෙන්න ඕනේ. ආමාන්‍යයෙන් ඉතින් හැමදේම තේරුම් ගන්න. ගෑනු ළමෙක් වුණාමනේ. ඒක තමයි මම නම් හිතන්නේ. මෙහෙමයි කොල්ලෙක් සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට කැමති වෙන්නේ ඉස්සෙල්ලාම පිටින් දැකලා. පිටින් දකින්න ඕන ලක්ෂණ පහක් මට කියන්න. ලස්සන. මට වැඩිය කොට වෙන්න ඕන. අය මං එතනින් එහාට දෙයක් හිතන්නේ නැහැ. ලස්සනයි මට වැඩිය කොට වුණාම ඇති. හොඳට ඕම ඇති කොට වුණොත් නේ. හරි ඕකේ පැටියෝ මේ. ඔයා මේ එහෙම නිකන් කතා කරන්නේ ලස්සන නෑ කියලා ඔයා එහෙන ආතල් කොල්ලේ. ඔව් ඉතින් මං ආතල්ලේ ඉන්නවා. අවුලන්නේ නැහැ ෂේප් එක. ෂේප් එකයි පාරයි අයිනෙන් තමයි යන්නේ. අයිනෙන් යන්නේ. පාර අයිනෙන්. කාටවත් කරදරයක් නැතුව හිමීට යන පාරයි.